අසාව. නැත්තම් නිකන් ඉන්නලා කසාව. අසාව. අපේ මහරජතුමාගේ දූ කුමාරිකාව තරපවා දීමට කාල වේලවි ඇත. ඒ සඳහා භගවාන් කුමාරයාත් එක්ක දඩම් කර ජය ගන්නා කෙනෙකුට කුමාරිකාව තරපවා දෙනු ලැබේ. සිංචි පුංචි ගන්න බණ්ඩයියා. අසාව. මේ මගේ දෙන්නේ ලෑවිලා. එකපාර ලැබුවා කවුරුවත් නැහැ. යන්න දෙනවා හැමතැනට ඉතින් ඔයා ගන්න බෑ කවුරු හරි මේ හදන් කරලා ගන්න මේ හරි කවුරුත් නැද්ද? කවුද මගේ මේ අඩවියේ පැමිණි ඔබ කවුද? මොකද්ද ලවන්න? ලවන්නේ බෙරේ. බෙරේ කියන්නේ? බෙරේ කියන්නේ හැමඩ ගහන්නේ. මේ මොකද ගහන්නේ? ගහන්නේද? ඔව්. ගහන්නේ මේක අපේ රටේ. ඒව වඩ නැහැ මේ කාත් කවුරුද අවසරයක් අත මගේ මේ වනාන්තරයේ ඇතුළේ ඔබ කවුද? යකෝ මේ වනාන්තරයේ මේ ගම්මානේ ඔක්කොම මගේ. මොකටද ප්‍රකාශ කරන්න පුළුවන්? ප්‍රකාශ කරන්න ගියා ඔබට මම කවුද කියන දන්නවද? මටම කවුනකට කවුද ඔබ? කවුද? ඔව්. තා මේ රටේ රාජ්‍ය පාලන රජතුමාගේ මහාමති. අනේ පස්වාන් 10කට අවසරයි. වැරද්දක් වුණා සාදරන්න නැහැ. ඔව්. ඉතින් මොකද්ද ලවන්න? ලවන්නේ ඔබට දැනගන්න ඕනද? දැනගන්න ඕනේ මිනිස්සු අහන්නේ. ඔබ දැන් ඔබ වාදේ කියලා. මගේ වැස මොකටද? යකෝ මේකට බබන් කුමාරයාත් රඩම් කරලා දූ කුමාරී ගන්න. මොන බගයද මොකද ගන්නද කියන්නේ? බබ පෙනේ ගියාම. මොන බග වතන මොකද කියන දේ තේරුම් ගන්න ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ රජතුමාගේ දූ කුමාරිකාව. කවුද? කවුද? ඔව්. යන්න බෑ බලන්න. යන්නේ කි ප්‍රකාශ කරලා මිනිස්සු. සීතා කුමාරිකාව. සීතා කියන්නේ චින්තාමණි. දැන් මොකද වෙන්නේ චින්තාමණි? ඔගේ මේ මොකද කියන්නේ? චින්තාමණි කුමාරගේ කලවයද හරි. ඉතින් මට මොකද ප්‍රකාශ කරන්න කියන්නේ? යකෝ මට දෙනවා කියලා කිව්වද? දොට කිය ගන්න මම ආවේ අනබර කරලා භගවාන් කුමාරයත් එක්ක දඩම් කරලා දූ කුමාරිකාව මේ භගවාන්? ඔව්. ඒ කියන්නේ භගවාන් එක සටන් කරලා පස්සේ චින්තාමණි දෙනවද කියන්නේ? දෙනවා. අයියා. නිකන් අයියෝ කරේ චින්තාමණි දෙනවද? අපුතේ මුණ්ඩ කෙල්ලක් කියවන චුට්ටක් ඇත්ත. නෑ ඉතින් එහෙම මොකවත් නෑ. චින්තාමණි කාඩ් දෙනවා කියේ. ඔව් ඒ භගවාන් කුමාරයත් එක්ක දඩම් කරලා ජය ගන්නා කියන භගවාන් මොන එකෙන්ද භගවාන් කියන්නේ? චින්තාමණි දෙනවා නම් භගවාන් වාගේ 10කට ගහන්නකෝ. එකපාර නෙමෙයි ඕන පාර කරලා එකපාරක් නැතුව උනත් ගහන්න පුළුවන්. ඕන මට ඇහෙන් ගහන්න පුළුවන්. කාය ඇහෙන් අඩන්න තමයි වෙන්නේ ගියාම හැබැයි. අඩන්න මේ මම ආණ්ඩුව මේ ගමේ ඕන කෙනෙක් අහලා මං ගැන දන්නවා ඔය මේ ප්‍රත්‍යන්ත පාලනය කරන්නේ මම තමයි. යකෝ තෝ පණ්ඩක කරලක් නෙමෙයි පණ්ඩක පොටුවක් නෙමෙයි. මොන්න පණ්ඩක වුණ කරන්නේ මං දැක්කහම මට මෙහෙම දෙයක් තියෙනවා. කෙල්ලෝ කියන්නේ කාන්තාව කියන්නේ මං දැකපා පුතුමා මං කවදාකවත් ගණන් ගන්න හැබැයි මට තියෙන ප්‍රශ්න මේක මේ මොන මොකක්ද අර සටනක් කරලානේ අර කාන්තාවක් අර මේ කුමාරිකාවක් ගන්න තියෙන්නේ මං ඒ වට කැමති. හරි එහෙනම් මේ ඔය ඉතිරි පුරුෂද මොකක්? ඒ මනුස්සය පේන්නේ නැද්ද? ඔය ඉතිරි පුරුෂමාගේ හොයන්න බෑනේ මම මොනවා. ඇයි මේක තමයි අපේ පරම්පරාවේ රැකගෙන ඉන්නේ. කොණ්ඩේ වවලා රවුල වවලා හැම ඉන්න ඕනේ. ඒක තමයි අපේ ජීවිතේ. හරි අර ඉන්නවනේ අර කොණ්ඩේ වල රවුල කර කොට්ට ගානක නැද්ද? මොන කොට්ට ගහනද? කෙටේට ගහන්න. කෙටේ කොයිසම වැද්දෙක් කියලාද? නෑ වැද්දෙක් නෙවෙයි. යකෝ අපිත් හොඳ වංශාකාර රාජ පරම්පරාවේ රාජකුමාරයෙක් මම. ඔබට දැන් මොනවද පුළුවන්? මට ඕන දෙයක් පුළුවන්. හරි ඔබේ පුළුවන් වැඩ වෙන්න මම පුළුවන්. හැබැයි මෙහෙමයි. ඔය ඔබ ඇත්තමද කියන්නේ චින්තාමණි කුමාරිකාව විවාහ කරලා දෙනවද? නැත්තම් පල් දෙනවා. ඒ කොහොමද? ඒ දෙන්නේ භගවාන් කුමාරයත් එක්ක සටන් කරලා එන්නේ ඕක මොන එකෙක්ද දැන් මගේ හැකියාවද බලන්න ඕනේ. එහෙනම් බලාගනින් කොහොමද කියවටලා. ඉතින් පුරුෂ භාවිත ඉතල කියලා හිටපන්. බුරු. කවුද මහසේනද විදිකනේ? සමහරින් ඉතින් මත එන තරහට කියවෙනවා. වරන් ගිලා උල තියන සතියක් බයි නෑ කුඩ කයි දේ මොන්න. මේ සටන් කරන්නම උල තියනවද? පරාත පුංචි මොනස්සේ අත්තරින් නැද්ද? හරි. ඔබේ වැඩ වෙන්න මම බලන්න. මොනවද පෙන්වන්න ඕනේ? ඔබට කොහොමද ඕනේ දක්ෂතාවයන්ද? එහෙනම් මේ බලවා මේ දක්ෂතාවය හොඳයිද කියලා. ඕක බලන්න කොහොමද කියලා. ඔබ දන්නේ මේ මංගල කියන්නේ කවුද කියලා මේ ප්‍රත්‍යක්ෂ පාර.
මනුස්ස පැත්තක කළු ගොමුවේ මාත් එක්ක ගහන්න එහෙනම් ඉතින් නැතුව ඇති එහෙනම් ගහලා බලමු මේකත් කොහොමද කියලා ඕම් බලාගන්න කියනවා කළු ගොමුවේ උන් ගහනවලු මාත් එක්ක ගහලා බලයි hari hari ni berkat මොකද නම මංගල රතාචාර්ය හේවත් කුමරු මංගල රතාචාර්ය රතාද ඔව් රතා හරි කළු හරි කමන්න වෙන වරෙන් කොයා උතුරු ඉන්දිය පත්‍යන්තේ ඕනේ උතුරු ඉන්දිය පත්‍යන්තේ අනේ ඔබන ආවේ නැද කවුද අපෝ හරි නමක් කියපන්කො මේක ඉතින් මංගල රතාචාර්ය උතුරු ඉන්දිය පත්‍යන්තේ මගේ ප්‍රත්‍යන්තේ කියන්නේ මම පාලනය කරනවා පත්‍යන්තේ කියන්නේ ලියන්නේ කොහොමද මම නේ කවුද දන්නා ඔය මහසෙන පිටාන්තර දුන්නේ කුණු හරපලි යන්න පප්පක් ගග පප්පක් කියන්නේ ඒවනේ දන්නේ කරේ ප්‍රත්‍යන්තේ කියන්නේ පලාත කියලා ලියාගන්නේ පලාත දැන් හරිනේ එතකොට මං සටනට එනවා ඒක අනිවාර්යයි දෙනවනේ කුමාරිකාව දෙනවනේ භාගවත් මොකද ගානවා කියන්නේ මොනවත් උන කැම එහෙම ගේන්න අපි කැම දෙනවා කොහෙන්ද මානියා දෙනවා බබා කුමාරයා දෙනවා එහෙමද මං කැම ටික ගොතාගෙන ඇදුවේ එහෙනම් මට යන්න අවසරයි එහෙනම් මම යනවා හරි යන්න පුළුවන් හොඳයි එහෙනම් ගියා ආයිබෝ අසාව අපේ රටේ රජතුමාගේ දූ කුමාරිය දරපා දීමට අත අයියෝ බෙරකාරය දාන අල්ලා මේක ඇතුළට අදෝ දාන බෙරකාරය මොකද කියන්නේ මම බෙරකාරයා දොදන්න බෙරේ ගවර මම කවුද කියලා දන්නවද මට වැඩක් නැති බෙර ගහනවා බෙර ගහන එක බෙරකාරය දන්නවද මම මොකටද ආවේ කියලා මම දන්නේ නැති බෙරකාරයන බෙරකාරය කිව්වා මොකද ගහන්නද ගහන්නේ මෙහෙමයි අපේ රටේ රජතුමාගේ මොකේද ඔය ගහන්නේ දැන් ගහන්නේ බෙරේ බෙරේ මේ පැත්ත මොකක්ද මේ පැත්ත මොකද්ද මේ පැත්තේ තමක් මේ පැත්තේ තමක් මොකද හැමේද ගහන්නේ තම ගහන්න තමයි වත් දෙන්නේ හැමේ ගහලා පෙන්නපො අම්මා වම් බලපන් මොනවද ඔය ගහන්නේ හැමේ ගහන එක ගහවන් ලස්සනට දන්නේ නැත්තම් කියලා මං ගහලා දෙන්නම් ඔබ දෙනවද බෙරකාරයෙක් වෙන්න බෙරකාරෙක් නේ මං ඕන දෙයක් දන්නවා දැන් මොකද කියන්නේ කියපන්කෝ ඔබ කවුද කියපන්කෝ ඔබ තමයි මේ රටේ රාජ්‍ය පාලනය කරන රාජ්‍යරුව අනේ මේ පාලේ මිනිහ හොයන්න බඳ ඔබ කොහෙද රාජ්‍යරුව රට රාජ්‍ය පාලනය කරන රාජ්‍යරුවනේ මේක රාජ්‍යරුවගේ මහාමති ඒකද ඔව් හරි මේ පැත්තට මගෙන් අවසර නැතුව කිසිම මනුස්සයෙකුට එන්න බෑ මොකද්ද ඔය මේ දැන් ඔය බෙරේ ගගා ඔය හැමේ ගගා මොකද්ද කියන්නේ මේ හැමේ කවා කියන්නේ මේ ෆටි මොනවද මේක දාන්නේ මේ ෆටි මේකට ඕනේ නැති කරන්නේ හරි මං දන්නේ නැති දා ආන්නේ මොකද ෆටියක් දාලා ඉන්නේ පටියේ කරේ දාගෙන ඉන්නේ එල්ලන්නේ එල්ලයි නම් කියපන් ඉතින් දැන් ඔය ගගා මොකද කරන්නේ කරන්නේ මේව අපේ රටේ රජතුමාගේ ඔව් දූ කුමාරයේ දරපවා දීමට මොකක් දූ කුමාරිකාව වරුවට බොරු ඇත්තනද දු ලස්සනයිද අනේ ආත්මයි තමා අයියෝ මොකද නිකන් ඇව්වේ අනේ මල්ලියෝ ඔව් උඹ ලස්සනක් තියෙන්නේ ඇත්තටම කාලා ආවොත් උඹ පුළුවන් නම් වරේ කොහොමද ඔව් රජමාලිගාවට වරේ දුකුමාරිකා මොකද්ද කියේ යාර මොකටද කියේ මට තේරෙන්නේ නිකන් පැහැදිලි කියන්නේ දූ කුමාරිකාවගේ කාලේ එළඹී දරපවා දීමට කාලේ ලෙවිලා මේ ඉන්නේ අපි බඩු අපි මේ ඉන්නේ මේ පිරන් දේදාර්ථ මගේ මේ අතින් ගැහියගේ 5000කට මේ අතින් ගැහියගේ 5000කට මේ අතින් ගැහියගේ 10000කට අපිට ඕනේ එතකොට ගන්න මේ පුරවරේ මට කියන්නේ කඩොල් නැතා කියලා එක පාරක් ගැහුවොත් කඩොල් කීයක් පුච්චනවද යකෝ මොකද්ද කිව්වේ කඩොල් කතා කියවනේ යකෝ ගඩොල් නෙමෙයි යකෝ කඩොල් ඇදා කියන්නේ එච්චර හයිය සත්‍ය තියෙන එකක මම ඒ තරම්ම තියෙනවා දැන් මොකද ඔය දෙනවා කියන්නේ අර දූම්කාරිකා ලස්සනයිද ලස්සනයි ෂෝ පුදුම පඤ්ඤා කල්ලාණෙන් බැදරිලා
කියන එක තීන්දුවක පඤ්ඤ කල්යාණේ පංච කල්යාණේ. හරි මොකක් හරි ලස්සන නම් උඹට ඕනේ නේද? ඔව් මට හැටරුව කියන්න ඕන ටික. පංච කල්යාණේ කොහොමද? නීල වර්ණ කේශ කලාපේද? අනිත්‍යවත් වෙනවා තාම. අනිත්‍ය මොනවද? නීල වර්ණ කේද කලාවේ දන්ත කල්යාණේ ඔක්කොම දන්ත කල්යාණේ කොහොමද? මම මෙහෙමයි ඉතින් මොන අනමෙර ලැබුවත් මම ඉතින් හැටරුව බලලා ඒ මට ගැළපෙනවා නම් තමයි මම නැත්තම් එන්නේ නැහැ. ඔව් හඩරුව බලලා අප්පට හම්බේ යමන් වරේක වෙනවනේ. නෑ ඒව මට ප්‍රශ්නයක් නෑ. දැන් හැටරුව ප්‍රකාශ කරමු. හඩරුව ලස්සනට කොණ්ඩේ නීල වර්ණ කේශ කල්පාපය. නලල දේදුණු කොහොමද? නගර දේදුණු ලස්සන වාගේ. ඔව්. හැබැයි මේ නිකන් ඊටත් එයා ලස්සන. ඉගසුක කොහොමද? ඒක නිකන් මේන්නේ එහෙම කියලා දැන් මං කැමති විදියක් තියෙනවා. ඉගසුක ගත හැකි මිටින වෙන්න ඕනේ. මේක බදනද දන්නේ නැහැ. හා. කායකද? භගවන් කුමාරයා එක්ක. භගවාන් භගවන් කුමාරයාත් එක්ක අඩන් කළ දායකත් නිල්කා කුමාරිය හම්බෙනවා. එතන තමයි හොඳ නැති පොඩි අවුලකුත් ප්‍රශ්නයකුත් තියෙනවා. භගවාන් එක මේ ඒක නෙමෙයි මට ඔබ කතා කරපුවා ඉස්ස පුරුසුද? පොඩ්ඩක් මට කතා කරලා ටික හැකයි කයිවා. දැන් ඒ මොනසු උඹට පේන්නේ නැද්ද මම ගෑණියක් වගේද? පොඩ්ඩක් කලවම් බලන්න. මොනවද අද? මනුස්සය මේ අඩවියේ මට උඩින් යන්න කිසිම කේස් සීන් එකක් නැහැ. ඔබ නිකන් මං ඉන්නවා නම් ඒක මහසේනාති මේ මොකා වුණත් අනබේරකාරය වුණත් අනබේරකාරය විදිහට මගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. හරි එතකොට ඔව්. භගවන් කුමාරයා අඩන් කළා ගන්න පුළුවන්. ඔව්. එනවා. භගවාන් කුමාරත් එක්ක සටන් කළා මොනවද ගන්න මනුස්සය තේරුම් ගන්න කියපන්කෝ. භගවන් කුමාරයාත් එක්ක අඩන් කරලා චින්තාමණී කුමාරී ගම්ම භගවන් කුමාරයා චින්තාමණී මට දෙනවා නම් ඔය භගවාන් කියන්නේ මොන හරකෙක්ද අප්පා මමත් රාජ්‍ය කුමාරයෙක් මොනවද කියන්නේ හරි ඒක වැඩක් නෑ ඔබ ලබන ඉරිද 8යි 2කට වරේ 8යි 2 මොකද මොනස ඒ කාලේ මේ කාලවරාව ඒ රාජමාලිගාව වැඩ කාලවරා යන්ත්‍රෙ උඹේ නේද ඔව් ඒක තමයි දැන් මොනවද මගේ තව අවශ්‍ය දැන් ඔබේ නම මොකක්ද කියපන් නමද මම තමා සරණපාල පාඩ මනුස්ස ලියා මේ මහසේනාධිපතිලා ලියන්න කියනවත් දන්නේ නැද්ද? කවුද ඔය තනතුරු දුන්නේ? මම ඔබතුමාට මම එක දෙයක් කියන්න කොහොම කිව්වද? ඔබතුමා රාජ්‍ය සේවන පන්නවට ගිහින්. මේ පන්නන් ඕඩන වැඩි හරියක් දැයි. හරි වැඩක් නැහැ. ඔය පන්දේ දැන් මගේ ලියා ගන්න දන්නෙත් නැහැ සරණපාල කියලා. ඔව්. තාම මොනවද ඕනේ? වයස යකෝ මේ කවදාද දන්නේ නැද්ද ඒක? 15යි. 15යි තියා තව යන්තම්. 15යි මම කතා කරලා මට වයස 15යි. මම ශිල්ප ශාලාවේ ඔක්කොම ඒ වයස 15 ඉඳන් ඔක්කොම ඉවර කරලා තියෙනවා. කොහොම ඉවර කරලා එතකොට දෙමාපියෝ ඉන්නවා. දැන් දෙමාපියෝ බලන්න දායි මේ සටන් කරන්න කෙනෙක් හොයන්න දායි. ඕක හොයන්න බෑනේ මම කොහෙද ආවෙකද කියලා. ඒක දෙමාපියෝ හරි මම කීවනේ සරණපාල. සරණපාල එතකොට මොඩ මොනවාද පුළුවන්? මට ඕන දෙයක් පුළුවන්. හරි මොඩ දන්න දෙයක් පුළුවන් කියලා. මගේ හැකියාවද බලන්න ඕන කෙනෙක්. හරි. එහෙනම් මේ බලන්නකෝ. දෙයක් වෙන සද්දයක් හොඳ. මේ බලන්න එනවා. මොකද ගොතක හෙන්නේ මගේ වැඩ තව දැකලා නැහැ හොඳයි නේද එතකොට ඔව් තව උඩට වැඩ වෙන්නන්න පුළුවන්. ඔයිට වැඩ කොහොමද වැඩ පෙන්නන තව එකක් පෙන්නන්න අවසාන වැඩ ගන්න එකක් වෙන්න මම බලන්න තාම. ඒක හොඳයි නේද උඩ එහෙනම් බලන්න අවසාන වැඩේ කොහොමද කියලා දැන් ඉතින් ඕව දැක්කම පස්සේ චින්තාමණි කිව්වා නේද? චින්තාමණි මට සටන් කරන්න දෙයක් නැත්නම් මට ලබා දෙන්න ඕනේ. හරි ඒක ආවම බලන්න පුළුවන්. එහෙනම් හරි මං ගියා. හරි 8යි 1 වරේ 3ට වරේ. හරි එහෙනම් මේ බලන්න මං ගියා එහෙනම් ඈ. ඔය නිකන් යන්නේ නැහැ. ඕනෙක් එකේ ගේම තමයි මේ ඈ. ඒ සරපාල වුණාට එහෙම තමයි ඔය බලන්න. ඔව්. මේ අම්මේ කොහේ ඉඳලා එනවද දන්නේ නැහැ. කමන ඒක උනා මගේ ලෑවිලා ආවන්න බෑ. අතාව
අපේ රටේ රජතුමාගේ දූ කුමාරිය දරපවා දීමට අයියා ඒ මොකද කොහෙද යයි මොකද ලවන් මොකද කියන්නේ lawan
දැන් ඔච්චරයි දන්නේ. දැන් ඕක වටේ වටේ යන්න ගහන්න නෑ වටේ භාගෙ ගිනේ ඉන්නේ. වටේද? වටේ ගහන වටේ තමයි. බලන්න. වටේ ගහන හොරයි ගමන. මට යන්න අවසන්. කවද තියන්නේ? ඉරිදා. උදෑසන. මං අයිබෝ. අතාව. ඒ මාගේ අන්තිම ලෑවිල්ලයි. ජන්නනේ නන්දේ නාදිනා Mama bunti kula kumalua. Tuti kumara. Tuti kumara ni manta mai. Autu juga nak kuat naik marketing wipe hebat tama wipe. Dan ngobat cuma makan toy lawan ni. Dan makan toy lawan ni. Dan nak mesti tengah una metan dukum gaga tapi tetama be. Bukan tu lawan ni. Pede lawannya muka tekila mama ane. Mande anu dah dewa cina mati me muka tadi ngobat cuma lawan ni gila itu. Dokka mata magaya kau sudah kata depa. Mama butuh sama pate. Anak mana kende pate kau dah kiap ya. Kau dah kiap ya. Kau dah kiap ya. Bukan tadi magaya tu pate. Apa ni tu minta kandolan? Itu mama tando tekan anda kita buat baca makan luar dan dia menyakia lah yang mendepai. Mau kata? Oh. Kumaria karena bawa di mana? Kumaria sama jangan nak. Kawan. Ya kau kira kang ini ni? Ni lasterai ni tu. Lasterai dia. Lasterai. Hati emang itu macam mana lo? Mana deh? Kita kandang. Kita kandang ni. Mana waktu yang benda ni? Hari dah lokar datang kalau ane lok. Datang kadang makan ni tak kuno atau asyik betul katam pasti asyik betul heda benawa lelah benawa. Lokar ke wangan ni tak kuno terus katam asyik betul lelah benawa bela benawa. Betul benar tinggal nak ketua iwalai. Dan muka tekan ni muka tu kita nampak kian nak semata. Tak kita kena cinta mani tu benda apa? Jangan dana, muka je merah tu saja pan kau nak kakek mem. Dia yang
මන් දන්නේ නැහැ කියලා තෝ හිතුවා. මම දන්න එහෙනම් ලොක්කට පුළුවන් ද භගවාන් කුමාරයාත් එක්ක බගවා. ඕ බුලත් කියලා ඉරි කරන වේ මේ මොකක් දන්නා මගේ මේ මගේ හයි හයක් තිය. මං යනවා සතුටට. මේ ඒව දැන් බුලත් යක් කනවා. කාල් දාමු කොහෙද එහෙනම් උන් ඇඳි ගන්නකො. ඇඳි ගන්න හොඳයි. මෙන්න තියෙනවා බඩු. ඉන්දකද්ද ගන්නකම් ඉතින් හොඳ බඩු. කොන්ද ටිකක් අමාරුයි තමයි ඉතින්. මෙන්න තියෙනවා. බුලත් කනවයි. මෙන්න තියෙනවා නාගවල්ලි. දලු බේත. මොකක්? යමක් කමත් දන්නවද කොටනේ? නාගවල්ලි දලු බේත නෙමෙයි නාගවල්ලි බුලත්. දැන් එතකොට මොන විස්තර පොඩ්ඩක් කියන්නකෝ. චන්තාමනිකන් ලස්සනයිද? හරියට ඇට තලේ බල මං අපට සිහි කොට අපියා පොඩ්ඩේ. මුලම ගෙඩිලා එවරනවා කියමු. එනම් මග පුතා මෙන්න මේම කොල්ලපන්. මේකෙන් මේ මගේ මේ දෙපැත්ත ඇත් කරුවන් පස්සේ මේ ගම් කොටතෝ. මේක ඇත් කරුවන් පස්සේ දාපිය කත ඇතුළට මම දැන් අපි තමයි දාන්න එන්න ඕනේ. දතෝතෝන් කිය කාපිය මහසෙනල් පියා කියවනින් මත්තේකින් ප්‍රත්‍යක් නෑ වගේ දාපිය. අදට දැන් ඉතින් මොනවද දැන් කියන්නේ කාපිය. එනම් මෙහෙමයි ලොක්කා දැන් මෙහෙමයි දැන් එනවා දැන් ඉස්ස කරන්න. මට ඉතින් කුමාරයා තමයි ජය කරලා ලගන් කළා ජය ගන්න ඕනේ. මම එන්නම් මමයි. එතකොට ඒවා අවදන ලොක්කාගේ නම මොකක්ද? මගේ නමද? ඔව්. නම කියවන. ඇතුව බෑනේ අපිට විවිලොට මේ. මගේ නම මල්ලප්පු. මල් අප්පු එච්චරයි වෙන. මගේ වාසකම KL මල්ලප්පු KL මල්ලප්පු නම එතකොට මගේ වාසකම KL උපෙල්ලේ කියන්නේ මල්ලක් නෑනේ පුතා. මොකක්ද එල්ලේ? වෙන මොනවද එල්ලේ නෝබේ? දැන් මං එන්නේ මගේ නම මල්ලප්පු. මල්ලප්පු. වාසකම කෙල්ලේ. ගෙද්දිකරම කියවොත් ඔබතුමා කියන්නකෝ. මල්ලප්පු කෙල්ලේ. වදයක් ගනෝන්ට බලන්නකෝ. මල්ලප්පු මට තව කච්ච ආදරේට කියනවා. සත්‍ය පිට ඔකට නම ලියා ගන්න ඕන නැද්ද ඔබතුමාට? සත්‍ය පිට පළක පටේ තුත්තිලි ගහයට තෙපර ගාන මුද්‍යන්තේලාකේ තොත්තුම් ගොහොත් ලැබුණා. ආව නැත්තම් ලැබුණොත් දෙනවා. නැත්තම් આવොත් මොකද නාවොත් කනවා. කන්නේ නැද්ද? මගේ එතකොට නම ඔව්. මල්ලප්පු KLA. ලොක්කාගේ මල්ලප්පු කෙල්ලේ. ඉතින් අපෝ මොකද්ද මේ කියන්නේ? මල්ලප්පු KLA නෙදෙතක මල්ලප්පු. මල්ලප්පු. අවත්තෙන් ඔය සතන තියන්නේ. ලබන ඉල්ල 8යි 3ට වරේ. අතයි තුන ඒ කාලේ හොලා මොකද්ද කියලා මොකද්ද කළපා. අපේ රාජමන්දිරාවේ දින කාල හොරාව තමයි. හරි එහෙනම් ඒ කොව කරනත් 8 කරනත් පරිදම් කරනවා. එහෙනම් ඉතින් මං එනවා කොට්ටනවා. එහෙනම් ඉතින් මං යනවා. හරි ලොක්කා යනවනේ. එහෙනම් මේ අපක තක්කුපුතුන්නා නාතදි කිත තකුබුකුනානා. ඔබේ බක මුණා. ඊට මගේ බක මුණා. තකුබුකුනානා තදි කිත තකුබුකුනානා. තකුබුකුනානා තදි කිත තකුබුකුනානා.
මොකද කරන්නේ කියලා. තාක්කවනවා. එදා මේ විදිහට වීදියක් පාසා මහා සේනාධිපති ආරම්භ ලැබුවා. සුපුරුමල්ටි එදා අනබෙල්ලෙන් පස්සේ උසන් මාරතුමා සමග මා විජය දේවිය මහා සේනාධිපති ඉතකනා විජයට ඉග්නස් කරමින් අමර විජය දේවිය සමග මාරතුමා එදා මෙන්න මේ ආකාරයෙන් දුරකඩ පිටියේ මේ ආකාරයට ආලිවන්න කරනවා. මහා සේනාධිපති කියලා මම ඉතින් රාජකාරී හරියට විශ්ලේෂණය කරලා ඉන්නේ. බලමු මේක කොහොමද කියලා. මහා සේනාධිපති සියලු දෙවියන්ගේ දේවාශිර්වාද තියෙනවා. මගේ සිංහාසනයෙන් මෙහාට. දැන් මොකද ඔබ කියපු රාජකාරී ඔබ කොහොම ඉච්ඡාපන්ත රාජකුමාරට ආරාධනා කරාද? එහෙම උවන කර ඉන්නව දේවනාත. දැන් මොකද කියපන් ඔය ගියන් පස්සේ මොකද දැන් කොහොමද නවා කිව්වේ? දැන් ඔය අනබරේ ලැබුවද? අනබරේ ලැබුවා ඒ. දැන් අද උදෑසන දැන් මේගොල්ලෝ කිසි කෙනෙක් නැහැ තාම. මම එනවා කට්ටිය. මගේ එනවද? හොඳයි. බලමුකෝ කවුද එන්නේ කියලා ආපහු පස්සේ අපිට එන ඒ දන සාකච්ඡා කරමු නේද? එනවා මම එනවා කට්ටිය. ඒ සිංහාසනේ පොඩ්ඩක් පහසුවට හැතරගනිකෝ. නමස්කාර වේවා මහරජතුමනි ඔබ වහන්සේට අපගේ සීසපුණ හොඳයි දරුවනි සියලු දෙනාටම දසරාට විරුපාක්ෂ වෛශ්‍රම කියන සතරවන් දෙවියන්ගේ ආශිර්වාද තියෙනවා. හොඳයි මහරජතුමනි එහෙනම් අප ඔබතුමාගේ අනුබෙද කරුගේ තිබ ආරාධනා පිළි අරගෙන අපි මේ ස්ථානට ළඟ වුණා. හොඳයි එහෙනම් ඔව් දැන් නාත් තවත් දෙනා කට්ටිය පුරාම කණ්ඩකට ගහලා යකින් තරම් දුස්තර. හොඳයි එහෙමනම් ඔය පසකට වෙන්නකෝ සියලු දෙනාම මේ මහා සේනාධිපති ඉක්මන් කරලා දැන් ගිහිලා අපේ සීතා කුමාරිකාව කැදවන්නකෝ. ඉක්මන් කරන්න කාලේ හොරව ගිහිලා තියෙන්නේ. මහා සේනාධිපති ලස්සන කුමාරයෝ ඉන්නේ නැති නේද? අවසරයි මගේ පියාණනි. දසරාට විරුපාක්ෂ වෛශ්‍රමකයන් සතරවන් දෙවියන්ගේ දේවාශිර්වාද මගේ රත්තරන් දියට. ඉතින් පුතේ ඔබගේ කලදසාව දැන් උදා වෙලා තියෙනවා. මං අනබෙර ලවලා 100 ප්‍රාන්ත රාජකුමාරවරු කැඳවලා තිනවා. මගේ පුතාගේ අතිනත ගන්න උත්තරය අද තමයි තියෙන වෙන්නේ. හැබැයි පුතේ විනෝදයක් තියෙනවා. මෙතන තව එක අඩුවයි තියෙන්නේ. මොකද්ද පියාණනි? අඩුව සම්පූර්ණ. හොඳයි. අඩුව සම්පූර්ණ. බලද මාත් එක්ක සටන් කරන්න ආපු සනකාමියෝ. මේ අහපියව මොනවද කො මහසර් බැක්කියතෝ? තෝ මගේ රාජය බලව පාතර පත හිමිවා වන්නියා. තොපි දන්නවද? යකෝ මුන්ද මාත් එක්ක සටන් තියත් ගන්න එක ආපු රණසූරයෝ. ආපිය මහා සේනාධිපතියා වෛරණවන් වාස් මේ අහන්න. වගේ නාමය ඇවිච්චාම මේ දක්ෂිණ භාරතයේ ප්‍රාපසික පාර භාරතයේ උතුරු ඉන්දිය ಭಾರತයේ තුල සතිප්‍රස්ත වනචන්ද්‍රනගර මහ ජම්බුද්වීපයේ උත්තර ಭಾರತ දක්ෂිණ ಭಾರත ප්‍රාපසික පාර භාරතයේ මේ මං වාගේ භගවාන්ගේ නාමය ආවම රවුපිලි රවු දෙනවා. මාත් එක්ක මේ සටන් ගන්න කිසිම පුත්කර නැහැ. තොපි ආවේ මාත් එක්ක සටන් කරන්ද? එහෙනම් සූදානම් කරමු. මේ කුමරුරු සටන් කළයිද බගා? කලබලෙ ඉන්න එපා භගවාන් පුතුණුවනි. ඔහොම ඉන්න. මහා සේනාධිපති අවසර තියෙනවා අපිට මේ රත්න මෙහෙවන්න එනවා. දිනිය බොයි පැත්තට. මහා සේනාධිපති ඉක්මන් කරලා මේ සටන දියත් කරන්න ඕනේ. ඔව් බගා. මොකද යකෝ? යකෝ. හා. එහෙනම් මෙන්න මේකයි නීති රීති. හරි. තෝගේ අගනා නීතිමාල ප්‍රකාශ කරපිය. මම දැක්කා යකෝ කීවේ එක තමයි. හරි එහෙනම් මේකයි වැඩේ. සටන් කරන්න. හරි රේ කියන
මෙහෙවර ඈකෝ ඔළුවට ගහන්න බෑ බට ගහන්න බෑ කන්දර ගහන්න බෑ කොහාටද ගහන්න ප්‍රාස කරපිය පියාණනි බලන්න. අගරණි ඉවර ඉක්මනට කරපිය කරා රට නීතිකව මම පාද කළේ. ඔව් ඒ අනුව ජයග්‍රහණය කර කුමනාටෝ කාටෝ. ඔව් චින්තාමණී කුමාරී කාව සාර පාවා දෙනවා. හොඳයි ඒකද තොකදී අගරණි ඉතිමාලව එන්න කියපියව ඔය 1 2 3යි ඔය තුන් දිනාටම එකපාරේ නිකුවන් නැත්තම් එක එක හරිය එන්න කියලා මං සූදානම් හොඳයි එහෙනම් මයිලනෝ අන්ත හැබැයි මං සටන දියත් කරනවා ඔබ වහන්සේගේ පොරොන්දුව ඒ වෙලාවෙම සටනෙන් ජයග්‍රහණය කරපු කෙනාට ඒ වෙලම ඔබගේ වටිනා දූ කුමාරිකාව චින්තාමණී මගේ අවශ්‍ය නැහැ ඒ වෙලම විවාහ කර යුතුයි හොඳයි සමහරන්න යන්නේ. මම මොන කොනක් කළහරු මම ජයග්‍රහණය කරනවා හොඳයි මගේ රත්තරන් පුතේ ඔබට අවසර තියෙනවා ඒ වර තෝත් මාත් එක්ක සටන් කරන්න ඉවත් ගන්න සූදානම් වෙනවා හොඳයි මහසේනාධිපති මොකද ඔබ කියන්න මාතෘකාවේ කරන්න හොඳද? ඔබ කියන්නේ මොකද රත්තරන් වල යනවා ගනියා අර බලන්න. චින්තාමණී වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න සූදානම් යන සූදානම් හරි භගවතා ඉනි තව කුමාරවරු සිටිනවනේ. සූදානම් වෙනවා මහසේනාධිපති හොඳට සටනේ විශ්ය කරන්න. චින්තාමණී නෑ අර කණ්ඩියා අර කොහොමද ඒක අර බලන්න මේ කුමාරවරු. ඒ කුමාරයා කියන්නේ කොයි අරක පියාණනි කොයි අරක? තියෙන කුමාරවරු කොහෙද ගියේ මල් පියාණනි අයියා අර බලන්නකෝ. ගන්න පුළුවන් මේ වරෙන් රත්තරන් මොකාද කොයි ගොතේ කිනාවේ මෙතන හරි හරි ගොඩාවුනත් බඩු හොඳයි. මහසේනාධිපති ගාර පන්දහගල බගවා එන්න කිය පියාණනි බලන්නකෝ එයාට හරියට කතා කරගන්නවත් බැහැනේ. මහසේනාධිපති ඉක්මගල් හේ ගොතයා ඒ ආපිය තෝ මගේ තරුණ ගොක් ගානද මෙතන යනවා කවුද මහසේනාධිපති? ඒ මම මොන ඔබ පියාණනි බලන්නකෝ. චින්තාමණී මම හිතුවේ මෙතුවක් කාලයක් තෝ රාජමන්ත්‍රී සේවය කරන රාජවෘෂෙක් මහා සේනාධිපති කියලා තෝ බලන්න කියවකෝ ගෑනු පෙරේතෙක් නැක්තෝ මේ කරන්නේ අපේ පොඩි කාලේ ඉඳන් අදා වඩා ගත්ත ළමයාට වෙන අපාදෙට ඒ වෙනුවෙන් මම සටන් කරලා කුමාරිකාව නිදාස් මට නම් හිතා මහා ගන්න සේනාධිපති ඔබට ඔක අමාරුයි. කරන්න පුළුවන් ද මගේ රත්තරන් පුතේ රත්න පවනායිනේ මම කරලා පෙන්නනවා. මහසේනාධිපති ඔබට පුළුවන් ද බගන්න යන්න මම මෙතුවක් කාලයක් හිතේ තියා හිටියේ තෝ රාජමන්ත්‍රී රාජසේවක කියලා තෝ
පියාණෙනි අර ඇයි බලන්නකෝ. මොකද අනේ පියාණෙනි. කෙටුණාද අමාරුද හරි එන සූදානම් කළා වරෙන් තව මහා සේනාධිපති ඒ පාර බය වුණාට ආයේ බය වෙන්නේ නැහැ. පියාණෙනි අර බලන්නකෝ. මොකද කරන්නේ? ඇයි පියාණෙනි තැළුණාද එහෙමද සේන සූදානම් වරෙන් මහා සේනාධිපති හොඳට සටන්